සාදු 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 අවසරයි සම්මා සම්බුදු පියාණන් වහන්සේට පළමුව දෙවනුවද මම නමස්කාර කර සිටිමි. මා හැදූ වැඩූ දෙමව්පියන්ට මාගේ ගුරුවරයාදීන්ට මම නමස්කාර කර සිටිමි. අද දින අස්තිපච්චයෝ කියන මේ ප්‍රත්‍ය ගැන කෙටියෙන් සඳහන් කරන්නට කැමැත්තෙමි. කුමද්ද අස්ති කියන්නේ? අස්ති කියන්නේ තියෙනවා. ප්‍රත්‍යෝ කියන්නේ මුල් කරගෙන හේතු කරගෙන තියෙනවා කියන එකයි මෙතෙන්දී අස්ති ප්‍රත්‍යෝ කියලා කියන්නේ. ඒ කියන්නේ මුල් කරගෙන තියෙනවා. එතකොට මෙතනදී මේ මොකද්ද? සිත මෙහෙවන්න මුල් කරගෙන තියෙනවා මොනවටද? සසර ගමන් කරන්න. එතකොට සසර ගමන් කරන්න අපි උදාහරණයක් ගත්තොත් ආහාර ප්‍රත්‍ය. ආහාර ප්‍රත්‍ය සසර ගමන් කරන්න හේතු වෙනවා. කොහොමද ආහාර ප්‍රත්‍ය හේතු වෙන්නේ? ආහාරය පිළිබඳ අපි ඇලෙන හෝ ගැටෙන හෝ තත්වයක් ඇති කරගන්නවා. එතකොට මේ ඇලෙන ගැටෙන තත්වය ඇති කරගන්නකොට මොකද වෙන්නේ? අන්න කෙලෙස් අපි උපාදනය කරනවා. අන්න එතෙන්දී කෙලෙස් උපාදනය කිරීම නිසා අපි සංසාරේ ගමන් කරන්නට හේතු වෙනවා. අන්න එතකොට සසර ගමන් කරන්නට අස්ති ප්‍රත්‍ය හේතු වෙනවා. අස්ති ප්‍රත්‍ය එතන තියෙනවා. අස්ති කිව්වේ තියෙනවා. එතකොට මේ තියෙන්නේ මොනවද? අන්න අපිට කෙලෙස් හටගන්න ඇති වෙන හැම දෙයක්ම කෙලෙස් ඇති වෙන හැම දෙයක්ම තියෙනවා නම් අන්න එතන අස්ති ප්‍රත්‍ය ක්‍රියාත්මක වෙනවා. ඒක මොකද? සංසාර ගමන් කරන්නට මේ අස්ති ප්‍රත්‍යෝ හේතු වෙනවා. ඒ සංසාර ගමන් කිරීම ඇති කරගන්නට. එතකොට පෙර උපන්නේවා, පසුව උපදිනේවා මේ හැමදේම පෙර උපන් කියන්නේ අපි සිතවිල්ලක් ඇති කරගන්නකොට ඔන්න ආරම්මණයක් එනවා. ආරම්මණය අනුව අපි සිතවිල්ල හදා ගන්නවා. මේදී අපි කුසල අකුසල ධර්මියෝ ඇති කරගන්නවා. මේවා සංසාරගත කරන්නට හේතු වෙනවා. එතකොට මේ හේතු වෙන සංසාර ගමන් කරන්නට හේතු වෙන්නේ මොනවද? කුසල අකුසල ධර්මියෝ. මේදී පුණ්‍ය කර්ම, පාප කර්ම දෙකම හේතු වෙනවා. කුසලයේ ඇති කරගන්නවට පුණ්‍ය කර්මත්, අකුසලයේ ඇති කරගන්නවට පාප කර්මත් සිද්ධ වෙනවා. මේ කුසල ධර්මියෝ අපිට සංසාර ගෙනියන්න හේතු වෙනවා. අන්න එතෙන්දී මොනවද තියෙන්නේ? සසර ගෙනියන්නට ඇති වෙන දේවල් එහි තියෙනවා. තියෙනවා කිව්වේ අස්ති ප්‍රත්‍යය. එතකොට මෙන්න මේ අස්ති ප්‍රත්‍යය නිසා අපි සසර දුක් විඳ ඇවිදිනවා. සැප විඳිනවා කියලා අපිට කියන්න බැරි. ඉපදීම සදාකාලිකම ඉපදීම දුකක්. මේ ඉපදීම නතර කරන්නට තමයි බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයේ ලැබුවේ. ඒ වගේම ලෝකයට උන්වහන්සේ පහළ වුණේ මේ උප්පත්තිය නැති කරන්නට. බලන්න අපට හොඳට පැහැදිලි වෙනවා අපි වයස්ගත වෙනකොට අන්න දුක කියන එක, ජරා දුක හොඳට පැහැදිලි වෙනවා. මේ ජරා දුකටපත් වෙනකොට පිළිගත් අය නොපිළිගෙන යනවා. වාරු නැති වෙලා යනවා. අංග ප්‍රත්‍යයන් ක්‍රියාත්මක කිරීමේ හැකියාව නැති වෙලා යනවා. ඉතින් මෙතෙන්දී අපිට ඒවා හදාගන්න බෑ. තරුණ කාලයේ මොනවා හැදුවත් මේ වයසට යනකොට ඒවා කිසි දෙයක් අපිට ගොඩනගා ගන්න බෑ. අවලක්ෂණ වෙලා යනවා. ලස්සනට හිටපු අය අවලක්ෂණ වෙලා යනවා. නමුත් ඒ ලස්සන ඇති කරන්න, තරුණ කාර්යයේ ලස්සන ඇති කරන්න බෑ. ඉතින් මේවා ඔක්කොම දුක් ගොඩක් මිසකත් සැප ගොඩක් නෙමෙයි. බැරි වෙනකොට නැති වෙනකොට යම් පිත්තන් නලබති තම්පි දුක්ඛ. ඒ කියන්නේ Tamanට අවශ්‍ය කරන දේවල්, කැමති දේවල් Tamanට නොලැබෙනකොට අන්න දුකටපත් වෙනවා. මේ දුකටපත් වීම සිද්ධ වෙන්නේ මොකද? මේ සංසාර ගමන යන නිසායි. මේ සංසාර ගමන යන්න අන්න අපිට අස්ති තියෙනවා මොනවද? කුසල අකුසල ධර්මියෝ.
ඒ කුසල කුසල ධර්මයන්ගෙන් ජනිත වන පුණ්‍ය කර්ම පාප කර්ම අපිට එකතු වෙනවා මොනවටද අන්න තියෙනවා එකතු වෙලා තියෙනවා මොනවටද සංසාර ගමන කරන්න. එතකොට මේ තියෙනවා කියන අර්ථය මේ අස්තිපච්චයෝ අත්තිපත් ප්‍රත්‍ය කියන එකෙන් හේතු වෙනවා. ඉතින් එහෙමනම් මේ සංසාර ගමන නිමා කර ගන්නට අප සෑම දිනාටම අවස්ථාව උදා වේවා කියලා මම හිත සිතින් අදිෂ්ඨාන කරනවා. ඒ වගේම ඇත්ත වශයෙන්ම බණ භාවනා කරනකොට යම් අවස්ථාවල මේ කරුණු කෙටියෙන් පැහැදිලි වෙනවා. ඒ වගේම භාවනා කිරීමේදී ලබාගත් ඒ මං කියන්නේ සම්පූර්ණ දැනුම ලබා ගත්තා නම් අපි තාම සංසාරේ ගමන් කරනවානේ. කෙටි දැනුම, කෙටි අවබෝධය මේ සසර ගිනි නිවා ගන්නට හේතු වෙනවා කියලා මට දැන් පැහැදිලි වෙනවා. ඒ වගේම මගේ අත්දැකීම් තුලින් මම යම් දේවල් මේ වීඩියෝ තුල පෙන්වලා දීලා තිබුණා. සමහර විට මේවා වැරදි කියලා හිතන්නත් පුළුවන්, හරි කියලා හිතන්නත් පුළුවන්. කෙනෙකුට කැමති නම් බාර ගන්න, අකමැති නම් අස් කළා දාන්න. කැමති නම් බලන්න, අකමැති නම් මෙහා කරන්න. ඒ වගේම මං ජනප්‍රිය වෙන්නවත්, මගේ ආර්ථික තත්ත්වේ නගා සිටින්නවත් මේ දේවල් මං කළේ නැහැ. මට තේරුම් ගත්ත මං අත්දැකීම් ලැබපු දේවල් සමාජයට දුන්නේ. යම් කෙනෙක් මේ තුලින් යම් අවබෝධයක් ලැබුවොත් ඒ සතුටටපත් වෙනවා. ඒකත් ඔබ සැමගේ කැමැත්ත අනුව ඉෂ්ට සිද්ධ වේවි. එතෙක් ඔබ සැමට තුනුරුවන්ගේ සරණ පතමින් නිහඬ වෙමි.